Hello everyone. ඔන්න අද ටිකක් වෙනස් විදිය චැලෙන්ජ් එකක්. මම Gen C එකේ අපේ අයියා මිලේනියන්. ඉතින් අද අපි දෙන්නකින් ප්‍රශ්න අහන්න යන්නේ අද අපේ අක්කා. ඉතින් අපි බලමු අපි දෙන්නගේ අදහස් කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. අද තියෙන guys Gen C එකයි මිලේනියන් අපේ නාකි අපේ දැන් අපි නාකි 30කට විතර කිට්ටුයි. 1997න් උඩ කට්ටිය Gen C එකේ 2012 වෙනකම්. දැන් මෙයා හරියටම 2011 මං 96. එතකොට මං අයිති වෙන්නේ Gen මිලේනියන් එකට මෙයා Gen C එකට. ඉතින් දැන් බලමු අපි දෙන්නගේ අදහස් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි ප්‍රශ්න 15ක් ලෑස්ති කරන් ඉන්නවා මගේ wife. අපෙන් අහන්න අපි බලමු කොහොමද අපි ඌට දරන අදහස් උත්තර ඕනවාද කියලා බලන්න. ඒතරම් අපි ගෙනල්ලා තියෙන පොඩි කොත්තුවක් chat එකට set වෙන්න සහ මේ මම බොණ්ඩ ගෙනල්ලා තියෙනවා guys මේ Ritz brand එකක්. බ්‍රැන්ඩ් එක බොන්න හිතනවාද? අපි ඉතින් මේ වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. Let's go. කාල් ගන්න බීමේ දාගන්න. මේක තනිකර ට්‍රේඩ් බ්‍රැන්ඩ් එක තමයි guys තියෙන්නේ මේ අන්න දිගට වීඩියෝ එක බලන්න මොන වගේ අදහස් අපි අතර වෙනස් වෙනවද කියලා බලමු. මේ අපේ නංගි ඉන්නේ මේ බලමු. පළවෙනි ප්‍රශ්නේ අහනවද? guys මේ සෝඩ් එක උතුරලා ගියා නෑවා මම නැහැ අපි දැන් දාගමු ආ බීම් එක දාගත්තා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. හරි. ඔයාලා දෙන්නගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලා කැමතිම සෝෂල් මීඩියා ඇප් එක මොකක්ද කියන එක. මම නම් මයික් එක කියන්න ඕනේ සෝරි අමතකුණා. ඔයා කියන්න මුලින්ම. මම ඉතින් YouTube වැඩි පාවිච්චි කරන්නේ. මාත් YouTube තමයි හැබැයි එතනදී අපි සමානයි. YouTube වලට කැමති හේතුව මොකද්ද ගොඩක්? මම සාමාන්‍යයෙන් ගොඩක් shorts videos වගේ තමයි ගොඩක් බලන්නේ. Facebook, Instagram වැඩි නෑ. YouTube තමයි ඉතින් ගොඩක් use වෙන්නේ. බ්‍රැන්ඩ් එක හොඳයි. ගොඩක් බ්‍රැන්ඩ් එක ප්‍රයිවල් මම කියන්නේ. අද අමතක කරනවා guys මේක මයික් එකයි තියෙන්නේ මොකද එකක් wife ගාව. මේ කොත්තුවත් රහයි බ්‍රැන්ඩ් එකත් රහයි. බ්‍රැන්ඩ් එක ගැන කිව්වොත් එහෙම guys ඇත්තටම හොඳ බ්‍රැන්ඩ් එකක් ටේස්ට් එක හොඳයි. අපි බීලා බලමු වැඩ කරනවද කියලා බලමු. මේක සාලා තියෙනවා guys 37.7ක්. Ritz premium grape brandy. මේක ඉතින් ideal තමයි කරන්නේ. බලමු ඉතින් මොකද දෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්න කොත්තු රහයිනේ. බීම් එක කොහොමද? බීම් එක ගැන කියන්නේ. ඔයාලට දෙන්නේ soft ඔයාලට තාම බුණ soft බීම් විතරයි වන්න පුළුවන්. හරි දෙවෙනි ප්‍රශ්නය. යාළුවෝ ගොඩක්ද close friends ලා ටිකක්ද? close friends ලා ටිකක්. මත් close friends ලා ටිකක්. එකම එකනේ. වෙනසක් නැද්ද අපි? දෙන්නම සමානයි වගේ පේනවා. ඒකනේ. මේ ගැස් liver පස්සේ after taste එකක් යනවා. ඒක අවුලක් නැහැ මෙතන. නෑ නිකන් 아무තු after taste එකක් යනවා නිකන් අර පළුතුරු රහක් වගේ. පළුතුරු නෑ පළුුණා වෙන රහක් වගේ taste එකක් එනවා මේක අප්සෙට් නෑ ලොකුවට. right. අපි තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස කවක්ද? මට එහෙම මේ ස්පෙෂල් කියලා එකක් නැහැ. හැමදාම සතුටින් තමයි. හැමදාම සතුටින්. සතුටුම වුණ දවස කියලා එකක් තාම නැහැ මට. guys මේ ප්‍රශ්න මේ මම දන්නෙත් නෑ මොනවද අහන්නේ කියලා. මේගොල්ලෝ තමයි ලෑස්ති කරගත්තේ. මගේ නම් මේ තියෙනවා මැරි කරපු දවස් තමයි මේ සතුටුම දවස. ඊළඟ වැකේෂන් එකට යන්න ආසම තැන.
ප්‍රශ්නේ යන්නේ. මම නම් ලංකාවේ හරි ආසයි නුවරඑළිය යන්න. නුවරඑළිය තමයි ලංකාවේ ආස. වෙන රටකට යනවා නම් මම ආසයි ට්‍රැවල් කරන්න ඉතාලි වගේ. මං කියන්නේ. එන්න ඔයාද? පිටරට යනවනම් මං ආසයි ස්විට්සර්ලන්ඩ් යන්න. ලංකාවේ කැමති පැති ගොඩක් තියෙනවා. ලංකාවේ මං කැමති පොඩ්ඩක් ඉතිහාසයේ මට ටිකක් කැමති හින්දා ඓතිහාසික පැත්තට යන්න අනුරාධපුරය වගේ. ගිහිල්ලා පොඩ්ඩක් ඉතියම පොඩි සතුටක් තියෙනවා මට. හරි. ඊළඟ එක. කැමතිම YouTuber. ආර වශයෙන් ඔයගොල්ලෝ අහන්නේ. ඔකේ මුලින්. මෙහෙම මම කැමති YouTube channel ගොඩක් කීපයක් තියෙනවා. නොයිඩියක් වැඩියෙන් රෙස්පෙක්ට් කරන කැමති channel එකක් තමයි අර වනස කියලා තියෙනවා YouTube channel එකක් යුද හමුදාවේ රණවිරුව ගැන කරන එයාලාව ඉන්ටර්විව් කරන ඒ channel එකට තමයි මම හිතන්නේ වනස. මගේ රිස්පෙක්ට් එහෙම එකක් කියලා නැහැ ගොඩක් තියෙනවා. ඒ මම වැඩිපුරම බලන එකක් තමයි ඉතින් යෂන් හස් කියන්නේ. මම ඒ කපල් එකට හරි ආසයි. ෆනි කපල් එකක්. මම ඉතින් ඒ දෙන්නගේ වීඩියෝස් ටික වැඩිපුර බලනවා. ඉතින් ආසයි. ආස කපල් එකක්. කැමතිම හොබි එක. නිදා ගන්න එක. මගේ නම් මේ මං හිතන්නේ මම ෆිල්ම්ස් බලන්න ටිකක් කැමතියි. ෆිල්ම්ස් බලන ටීවී සීරීස් බලන්න මම ටිකක් කැමතියි. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේ ඉතින් ෆිල්ම්ස් තමයි හොබි එක. කොත්තු කියන්නේ මොකද වඩ හොදේ කිව්වනේ. ඇත්තටම රසයි ඒක. චිකන් ටික මදියලු නේ. චිකන් නම් මදි මට කොත්තු වරහයි. හත්වෙනි ප්‍රශ්නේ තමයි සුපර් පවර් එකක් ලැබුණොත් කරන්න ආසම දේ. ඔයා කියන්නේ? ඈ? මම කැමති මට ටයිම් ට්‍රැවල් කරන්න සුපර් පවර් එකක් හම්බ වෙනවා කාලය හරහා අනාගතයට අතීතයට යන්න. එතකොට ඒක තමයි මම හිතන්නේ. ටයිම් ට්‍රැවල් කරන එක. මත් ආසයි මගේ ෆියුචර් එක බලන්න. මම කියනකම කියන්න එපා වෙන එකක් කියන්න. එහෙම නැහැ ඉතින්. එහෙම එක්කනේ එක වගේ අදහස් තියෙනත් පුළුවන් නේ. මමත් ආස ෆියුචර් එකට යන්න තමයි. හරි. ඊළඟ ප්‍රශ්නේ ධනවත් වීමද ප්‍රසිද්ධ වීමද? ඔය දෙන්න තෝරගන්නේ. ධනවත් වීම. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නේ මිනිමරුවෙක් නේ. ඒකම නෑ. මම ප්‍රසිද්ධ වෙන්න ආසයි. ධනවත් වෙන්නත් ආසයි. මං ආස ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ ෆීල්ඩ් එක පැත්තෙන් මං හරි ආසයි ප්‍රසිද්ධ වෙන්න. මොකද ෆීල්ඩ් එක ආසයි? මං ආසයි ඇනවුන්සින් ෆීල්ඩ් එකට. මේ නිවේදිකාවක් වෙන්න අපි අර පොඩි ටැලන්ට් එකක් තියෙනවා. පොඩි නෙමෙයි අතට පොඩි ටැලන්ට් එකක් තියෙනවා. මං ඒ සයිඩ් එකකින් ප්‍රසිද්ධ වෙන්න ආසයි. ඉතින් ධනවත් වෙන්නත් ආසයි. නවවෙනි ප්‍රශ්නේ සල්ලි ඉතුරු කරනවද එක්ස්පීරියන්ස් වලට වියදම් කරනවද? අන්න 50% ඉතුරු කරනවා 50ක් වියදම් කරනවා. මම කරන්න ආස හැමදේම කරනවා. සල්ලි තියෙන කියන්නේ ලොකු වෙලා සල්ලි හම්බ කරලා කරන්න ආස හැමදේම වලට ඉතින් වියදම් කරන එක්ස්පීරියන්ස් වලට. ඉතුරු කරනවා. හැමදේම වියදම් කරනවා. ඒ කියන්නේ අපි ආස දේවල් තියනවානේ. මං දැන් ඉඳන්ම ටික ප්ලෑන් කරලා තියෙන ලොකු වෙලා කරන්න දේවල් ටික. අපි ඉන්නේ දෙකක් තුනක් කියන්න බාන වන්දි කියලා ප්ලෑන් කරලා තියෙන දේවල් අපි දන්නේ. ලෙව කියන්නේ. එකක් කියන්නේ. එකක් හම්බුනේ. කියන්නේ.
ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් අනුව සල්ලි වේදම් කරනවා. 10 වෙනි ප්‍රශ්නේ තමයි ටෙක්ස්ට් මැසේජ්ද වොයිස් chatද? ටෙක්ස්ට් මැසේජ්. ටෙක්ස් මැසේජ් තමයි. ඒක ලේසි ප්‍රශ්නයක් නේ. ඊළඟට ඔබේ ඔබේ මේ වේග ඉක්මනට ප්‍රශ්න අහන වැඩි නේද? ආගෙන යනවා. බ්‍රැන්ඩිය ගැන ගයිඩ් කිව්වොත් guys මේ වැඩ කරනවා ඈ. දැන් මම මේ භාගයක් බීලා තියෙන්නේ පොඩි සිල්ලයක් තියෙනවා. හොඳයි ඩ්‍රින්ක් එක ඇත්තටම හොඳයි. ඈ? ඕන චිල්ල එකක් දෙන්න. එනවා ඒක. එනවා. ඔයාලට ඒක තේරෙනවා නේ? දැන් ප්‍රශ්න කීයක් ඇහුවසද? අපි දැන් ප්‍රශ්න 10ක් අහලා ඉවරයි. තව 5යි පහයි තියෙන්නේ. තියෙන්නේ. හිමීට අහමු. ඉතින් අයි කොහොමද මේ දවස්වල වගේ වැඩ කටයුතු? මම අහන්නම් ප්‍රශ්න. ප්‍රශ්න වැඩි වෙනවා. ඒක අතිරේක ප්‍රශ්නය. ඒක අතිරේක ප්‍රශ්නයක්. අතිරේක ප්‍රශ්නය. මගේ වැඩ කරන්නේ ඉතින් හොඳයි අවුලක් නැහැ. මයික් එක මේ නැද්ද තියුනේ? ඕනේ. නෝන. Oh, right. ඉතින් guys කොත්තු හොදයි චිකන් මදි. අපි චිකන් කියලා හම්බුණා දැන්. නහඬ කොහොමද කියලා ප්‍රශ්නේ? ඊළඟට අහන්නේ ඔබේ ලොකුම අභියෝගය මොකක්ද? ඔය අභියෝගනේ මේකත්. මේක තමයි දැන් නැති අභියෝග. මේ වෙලාවට. යා ලොකුනේ. මයික් එක කියන්නේ. මට දැනට තියෙන ලොකුම අභියෝගය තමයි ඉතින් ඕල් එක. ලබන අවුරුද්දේ ඕල් එකනේ. ඒක තමයි දැනට තියෙන ලොකුම අභියෝගය. ඔයා මගේ නයි ඉතින් මේ මම බිස්නස් කරනවා. ඉතින් මේක දියුණු කරගන්න එක තමයි ඉතින් මට තියෙන අභියෝගය. ගයිස් මම වීඩියෝ එකකට ගන්න කිව්වට ගත්තේ නැහැ. අද තමයි ගත්තේ. ඔයාලා කියන්න මම හොඳද වීඩියෝස් වලට? මෙයා හොඳයි නම් guys කියන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ දිගටම මෙයා වීඩියෝට කියන එතකොට. ඔයාලා කමෙන්ට් එකෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලා කමෙන්ට් කරන්න තායි ගේන්නේ නැහැ මෙයාව. ඊළඟ ප්‍රශ්නය. ඔයාට තියෙන ලොකුම ශක්තිය කවුද? ඔයාගේ මට අංක 1 මම ලොකුම ශක්තිය. ඊට පස්සේ ඉතින් අම්මයි තාත්තයි. මට ඉතින් මේ වයිෆුයි අම්මයි. next next ලංකාවේ ආසම ගායකයා කවුද? මට එක්කෙනෙක් කියලා නැහැ. ගොඩක් ආසයි. මම ආස වයිබ් එකට මම හිතන්නේ සුපුන් පෙරේරා, දිනේෂ් කම්ගාර ඒකල්ලෝන්ගේ මේ මියුසික් විදිහට මම ආසෙට ඒ වගේ කට. ගයිස් මම ආසම ගායකයා ඇවිල්ලා ක්ලැරන්ස් විජේවර්ධන තව ඉන්නවා ඉතින් කසුන් කලරට ආසයි. මම උත්තරේ ඉතින් ක්ලැරන්ස් විජේවර්ධන තමයි දෙන්නේ. දැන් දිවත් පැද්දෙන සීන් එකක් තියෙන්නේ. අපි එනං ඉක්මනට ප්‍රශ්න හරි ඉවර කරමුනේ. නෑ නෑ එච්චරම අවුලක් නෑ. ඊළඟ ප්‍රශ්නය තමයි ෆේවරිට් චයිල්ඩ්හුඩ් කාටූන් එක. ටින්ටින්. මම ආස නැහැ ඒකට. ගාෆිල්ඩ්. තාම බලනවා.
එච්චරයි ප්‍රශ්න. තව එකක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේද? ඔව්. අහන්න. අන්තිම ප්‍රශ්නේ තමයි ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද? මගේ නම් දැන් මේ බිස්නස් එකක් තියෙන හින්දා ඒක දියුණු කරගන්න එකත් දියුණු කරගෙන ඉතින් හොත් තැනකට ගේන එක ඩ්‍රීම් එකක්. අනිත් එක ඉතින් මගේ YouTube channel එක හොඳ තැනකට ගේන එකත් ඩ්‍රීම් එකක් තමයි. ඩ්‍රීම්ස් දෙකක් තියෙනවා මේ වෙලාවේ ලොකු. මට දැන්ට මේ තාම අර මේ ඉලක්කයක් කියලා එක ඩ්‍රීම් එකක් නැහැ. දැන් තාම O level කරලත් නැහනේ. ඩ්‍රීම් ගොඩක් තියෙනවා. හැබැයි අර කිව්වා වගේ මම හරි ආසයි මේ ඇනවුන්සින් පැත්තෙන් ඉස්සරහට යන්න. හැබැයි ඒක මේ කෙලිම ඒක විතරක් කරන්න නෙවෙයි. ඒක සයිඩ් එකෙන් අර කරලා බැලන්ස් එකේ ඒක එක ඩ්‍රීම් එකක්. තව ඩ්‍රීම් තියෙනවා ඉතින්. එච්චරයිද? ඔව්. ප්‍රශ්න ඉවරයිද? ප්‍රශ්න ඉවරයි. හරි guys, එන ඉතින් කාලත් ඉවරයි, ප්‍රශ්නත් ඉවරයි. ඉතින් ඔයාලා අපේ නංගිට මේ අපේ නංගි මේ මෙයා වීඩියෝ වල ගෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඉතින් ඊළඟ වීඩියෝ හරියට හම්බෙමු ඔයාලා හැමෝටම. එහෙනම් සුබ දවසක් හැමෝටම guys, ජය වේවා.